අද තමයි අපේ කැම්පස් එකේ අන්තිම දවසේ ළමයි. මම දැන් ගත්තා. අපි යමු උඩට අපේ අනිත් අය අහන්න බලන්න. මේ අවසාන වතාවට අපි කැම්පස් එකේ ඉඳන් බත් කන්නේ. තේරෙන්න වීඩියෝ එකක් දාන්න තේරෙන්න හරි. මෙහෙමත් එකක් ගමුද? ඔව් ඒක මගේකින් ගමු. ඒ පොඩ්ඩක් හිනා අනේ මම පෙන්නේ. අපි හම්බෙමු 11 ආවල අපි කොහෙද යන්නේ? හායි අපි යනවා අපේ කැම්පස් එකේ අද අන්තිම දවස. මේ ඉතින් අපි යනවා අද ඉන්න අපිට ID එකක් නැහැ. අපි ID එක අද දෙනවා. ලෝක එක නම් දෙයිද දන්නේ නැහැ. කොහෙද යන්නේ? අපි මේ ID එක අල්ලලා අපිවත් ඇල්ලෙන්න ගමු වීඩියෝ එක. හා. කොහෙද යන්නේ නේ? අපි ස්ටේෂන් එකට ඉන්නත් උන 12. එන්න සෙල්ෆි ගන්නකට එන්න. හායි ඉතින් ඔයාලට කොහොමද? ඔන්න මං කිව්වා වගේ ඔයාලා මගේ කලින් බ්ලොග් එක බැලුවා නම් මේ තමයි මගේ යුනි අවසාන බ්ලොග් එක. මෙහෙම hina වෙලා කතා කරාට ඇත්තටම මාර දුකයි. ඉතින් මේක තමයි මං ඔයාලට අවුරුදු මං හිතන්නේ 2023 ඉඳන් මං ඔයාලට කැම්පස් එකේ බ්ලොග්ස් ගෙනාවා. ඩාන්සින්, ඩ්‍රාමා, ලීඩ්න් ඉගෙන ගන්න ඒවා මේ හැමදේම ඉවෙන්ට්ස් බුඩිස් ක්ලබ් එකේ මේ හැමදේම මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත මට පුළුවන් විදිහට. ඉතින් මේ විදිහට මගේ කැම්පස් එකේ ගමන ඉවර වුණා. ගිය මාසේ මම ග්‍රැජුවේට් වුණා. ඉතින් මේක තමයි මං ගාව තියෙන අවසාන බ්ලොග් එක කැම්පස් එකේ. සමහර විට මොකක් හරි දෙයකට මං ආපහු ගියොත් මං ඒක බ්ලොග් එකක් විදිහට එකතු කරගනි. මොකද අනිවාර්යෙන් ඒක මෙමරි එකක්. එහෙම දෙයක් සමහර විට පෙබරවාරි මාසේ වෙයි. ඒ වුණත් නැතත් මේක තමයි අපේ අවසාන බ්ලොග් එක. අපි හැමෝම ඉන්න අපි කැම්පස් එකට ස්ටුඩන්ට් කෙනෙක් විදිහට යන අවසාන දවසේ අද අපි ID එක බාර දීලා අපේ ක්ලොක් එක ගන්නයි යන්නේ. මම දැන් ගත්තා. අපි යමු උඩට අපේ අනිත් අය අහන්න බලන්න. මගෙත් ඔච්චර නම් වෙන්නේ නැහැ. ටිකක් කොට එකක් අහගන්න. ඒක මේ විතර දාන්න ඕනේ. ඔයාලා දාන්න බැලුවද? අන්තිම එකට කලින් බ්ලොග් එක. අපි ආගන්න යන්නේ අරන් දින්නේ ඔයා ග්‍රැජුවේට් වෙනවද බෝ? නෑ මම මීඩියා එකේ ගෙනාවා. එයාද ඔය ෆොටෝ ගහන්නේ? කැම් එක ගෙනත් තියෙන්නේ. කැම් එක ගෙනලා තියෙන්නේ ෆොටෝ ගන්න තියෙන්නේ ෆොටෝ වල සල්ලි ගෙවන්න. එකන් එනවද නැද්ද? ඔයාලා මොනවද කියන්න තියෙනවද? ඔය හැම එකේ මොනවද කියන හින්දා අහන්න. හරිම සතුටු වෙනවා. දැන් ඔයාලා ග්‍රැජුවේට් වෙන විතරයි නේ තියෙන්නේ. ආයි ජනන්. ඉතින් මෙහෙම ගිහින් මං ක්ලොක් එක ගත්තා. ඊට පස්සේ අපේ යාළුවෝ ඔක්කොම ක්ලොක් ගත්තා. ඊට පස්සේ ආවා බැච් ෆොටෝ, ඊතර ස්ටේජ් එකේ ෆොටෝ මේ ටිකට සල්ලි ගෙවන්න කට්ටිය. ඉතින් මෙහෙම දකිද්දි ඇත්තටම ගාක් දුකයි ළමයි. මේ අවසාන වතාවට අපි කැම්පස් එකේ ඉඳන් බත් කන්නේ. හරිද? ඒ එහෙනම් මම මේ වීඩියෝ එක දාලා දානවා අපි අසරණ වෙලා වගේ හිතට එනවා. බුදුහාමුදුරනේ කියලා දානවා. අපි මේ ළමයි දැක්කම නෑ. ඒක මට අරෙන් එද්දි පෙවුනේ ඔයගොල්ලෝ එහෙම තමයි. මේක ගන්න ඕනේ මෙන්න කිනා වෙන්න චීස් කියන්නේ. තේරෙන්න වීඩියෝ එකක් දාන්න තේරෙන්න නෑ මේක දෙන්නේ ඩුවල් කැම් තියෙනවනේ. ඉතින් 2023 ඉඳන් මේ වෙනකන් මගේ යුනිකේ ව්ලොග්ස් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. මට මගේ channel එකේ ගත්තාම
යුනි ව්ලොග්ස් වලට තමයි වැඩිපුරම views තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ ගොඩාක් ආදරෙන් ආසාවෙන් මගේ යුනි ව්ලොග්ස් එක්ක එකතු වෙලා ඉන්නද කියලා. එක්සෑම්ද ඉවෙන්ට්ස්ද මේ හැම එකම vlogs වල ගත්තාම views වැඩිපුරම තියෙන්නේ යුනි vlogs වලට තමයි. ඉතින් thank you ළමයි. යුනිගේ හැම vlog එකක්ම බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අපි දැන් කන්න යන්නයි හදන්නේ. අවසාන වතාවට යාළුවෝ ටික හැමෝම කන්න යන්නයි හදන්නේ. ගැම්මඩ යන්න ගැම්මඩ. සෙන් උඹට එන්න එන්න. ළමයි මේ ඉතින් ඉතින් මෙතන එක්කෙනෙක් නෙමෙ දෙන්නෙක් අඩුයි ඉනියනොයි කවින්දුයි නැහැ. අනිත් ඉතින් කැම්පස් එකට ආපු කාලේ නම් හැමෝම වගේ මෙතන ඉන්නවා. අනේ මෙහෙම දැකිද්දි ආයෙත් ඉතින් කවදාවත් අපිට මෙහෙම එකට එකතු වෙලා කට්ටියම කන්න යන්න වෙලාවක් හම්බෙන එකක් නෑ. දුකයි. ඉතින් මේක බලනවනේ දැන් මගේ යාළුවෝ ටික ඔයගොල්ලෝ හැමෝම හැමදාම මිස් වෙයි. සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකට ඇවිල්ලා හරි යාළුවෝ හොඳ යාළුවෝ තේරුම් ගන්න අවුරුද්දක්වත් පහු වෙන්න ඕනේ කියලා කතාවක් මම අහලා තියෙනවා. මේ ඉතින් අවුරුදු 3ක් එකට හිටපු යාළුවෝ මොනවා වුණත් ගහගත්තා, මරාගත්තා, රවුන්ඩු කරගත්තා, ඇඬුවා, hina වුණා මේ හැමදේමත් එක්ක අවුරුදු 3ක් ඉවර වෙනකන් එදා හිටපු යාළුවෝ ටික මේ ඒ විදිහටම අදත් ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝටම ආදරේ. ඔයගොල්ලෝ හැමෝගෙම ජීවිත සාර්ථකම වෙන්න කියලා මම විශ් කරනවා. ඒ වගේම මගේ බැච් එකේ ග්‍රැජුවේට් වෙච්ච අයටත් මම ඒ විදිහටම විශ් කරනවා. හැමෝටම ජයම වෙන්න ඕනේ. ඉතින් ඔයාලා හැමෝටම මම කොහොමද ගොඩාක් ආදරෙයි. ඉතින් කවදාරි දවසක තව අවුරුදු 10ක් විතර ගිහින් අපි අපේ ජීවිතවල දේවල් අචීව් කරගෙන කවදාරි ඇවිල්ලා මේ vlog එක බලනකොට එදාටත් මං කියන්නේ ඔයගොල්ලන්ට මං ආදරෙයි. ඉතින් ඔයගොල්ලන්ගේ ජීවිත ලස්සනට ඔයගොල්ලන්ගේ ජීවිත ආස වෙච්ච විදිහට හැමදේම ලැබෙන්න, ඔයගොල්ලන්ට ලස්සන ජීවිතයක් ලැබෙන්න, ලස්සන කතාවක් අවසන් කරන්න පුළුවන් වෙන්න කියලා මම විශ් කරනවා. ඉතින් අපි එජ් එකට ආව කන්න. ඉතින් මේක බලන NSBM එන්න කැමති කවුරු හරි ඉන්නවා නම් ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙහායින්. ඉතින් මොනවා වුණත් කවුරු කොහොම වුණත් ඔයගොල්ලන්ගේ අධ්‍යාපනය නවත්තන්න එපා. මොකද අපිට සමහරට ග්‍රැජුවේට් වෙන්න කියන අපි මොකක් හාගේ හරි බලකිරීමකට ඉල්ලීමකට හරි කැම්පස් ආව වුණත් එහෙම නැති වුණත් අන්තිමට එළියට යනකොට තේරෙනවා මේ අධ්‍යාපනය කොච්චර වටිනවද කියලා. ඉතින් ඔයාලගේ ගෙදරින් පෝස්ට් කරලා හරි ඔයාලා කැම්පස් එකට යනවා නම් නැත්තම් මොකක් හරි හේතුවක් නිසා ඔයාලට ආසාවක් තියෙන නිසා හරි අනිවාර්යෙන් ඉගෙන ගන්න ළමයි ඒක නම් නවත්තන්න එපා කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ. දැන් ෆොටෝ ගහනවා අපි. හරි නේද? යටිනම් ගන්න පල්ලෙහා ඉඳලා. හායි. ග්‍රැජුවේට් වෙන්න යන්නේ. ග්‍රැජුවේට් වෙන්න. කොහෙන්ද? ග්‍රැජුවේට් වෙන්න යන්නේ. අන්න. Oh my god. අන්න ග්‍රැජුවේට් වෙන්න යන්නේ. මෙහෙමත් එකක් ගමුද? ඔව් ඒක මගේකින් ගමු. 1 2 3. එහෙනම් අපි යන්නයි යන්නේ. අපි හම්බෙමු. 11 12. අපි කොලට. 11 හම්බෙලා 12ක් හම්බෙමු. ඔයාලට මොනවද ඉතින් හිතෙන්නේ කැම්පස් ජීවිතය ගැන? ඕනෙරි වැරදි ප්‍රශ්න අහන්න. හොඳේ. සුකිට ඉන්වයිට් කරේ නැද්ද ශාකයක්? බලන්න ඉන්නකෝ මගේ ග්‍රැජුවේෂන් එකට මම කිව්වා. අපි එනවනේ දීසිත් කොලා. මානසික මට්ටම කොහොමද? අපිට මෙතන ගහන්න තිබ්බනේ. එක්කෙනෙක්ට ගහන්න බෑද ඒක? අනිත් කට්ටිය දාමු මේක. මොකක්? එක අත. ඕ. නේහගේ අත ගහමුද? නේහට ලස්සන ගහන්න පුළුවන්. නේහ දානවද? ඉතින් මේදී ඉතින් අපි කොහොමවත් කරන වැඩක් නේ. ඒ වුණාට මේක නම් අපි ඇත්තටම මෙමරි එකක් විදිහට තියාගන්නයි.
තියෙනනේ වීඩියෝස් ඉතින් හදන්න ග්‍රැජුවේට් වෙනකොට අන්නේ වීඩියෝස් හදන්න තමයි මේ වීඩියෝස් ගන්න තමයි ආවේ. ඉතින් මෙතන ඇවිල්ලා ඉන්නකොට අයියෝ දෙයනේ ආ යන්න කියලා මතක් වෙටි හරි දුකයි යන්නේ. ඉතින් අපි මෙතන ෆොටෝස් වීඩියෝස් ටිකත් අරගෙන ඉවර වෙලා අපි යන්නයි හදන්නේ. vlog එක ඉවර වෙනවා. ඉතින් මේ vlog එක බලපු හැමෝටම ගොඩාක් thank you. ආයෙත් කියනවා අවුරුදු 2023 ඉඳන් මගේ හැම යුනි vlog එකක්ම බලපු ඒවට කමෙන්ට් කරපු ලයික් කරපු හැමෝටමත් ගොඩාක් ස්තුතියි. මේ වගේම ලස්සන ජර්නි එකකින් ආයෙ මං එන්නම්. ඉතින් මේ තමයි මගේ ජීවිතයේ සුන්දර පරිච්ඡේදයක අවසානය. සමහර විට මෙතනින් තව ආරම්භයක් අපේ ජීවිතවලට එයි. ඉතින් කොහොම වුණත් 2022 කැම්පස් එකට ආපු දවසේ ඉඳන් VC DVC සර් ඩීන්ස්ලා ලෙක්චරර්ස්ලා යාළුවෝ මේ හැමෝම ට්‍රේනින් ස්ටාෆ් එක කැන්ටින් එකේ මේ හැමෝම හැම කෙනෙක්ම මෙමරි එකක් ජීවිතේට. ඉතින් ඒ හැමෝටම මේ සුන්දර පරිච්ඡේදය අවසන් කරන්න මතකයක් වුණාට ගොඩාක් ස්තුතියි. ඉතින් මං ගොඩාක් මගේ කැම්පස් එකට ආදරෙයි. එහෙනම් මං ගිහින් එන්නම් හැමෝටම NSBM එකට එන්න බලන් ඉන්න අය එන්න හොඳේ. එහෙනම් මං යනවා. ටටා බයි. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් vlog එකකින් ඉක්මනට එන්නම්. බයි. ප්‍රතිවාරි නුරාගේනා මේ ටිකත් බලලම යන්න. මේ තියෙන මගේ යුනිවර්සිටි එකේ පොඩි මෙමරිස් ටිකක් 2022 ඉඳන්. dom domi kita nadinan manda makudam sahawayam novela අතුල් ගාන මාගේ කාටද කොයි පාට Anggi kami anin හැම කැසියන් නොව නුඹමයි මට ශාක්‍ය හැමින් මෙහෙ බලන්න. TikTok දාන වීඩියෝ එකක් හදනවා. මේ පොණ හොයා ගන්නද වන්නේ හායි කියලා ළමයි. හායි
අපිට වැඩ මේ වෙලාවේ. අන්න මම අරකට අසමග. අතරනින් කරල් පැහෙන හිරු දිනිඳුගේ වසන්තේ සිනාගකුළු විකසිත වෙන හරිතලවේ වසන්තේ Lucifer. නිමින් සැරේ පියාවිදා මේක ඉන්න කැටයි වගේ වහගන්න. You know 6. Okay. Is it enough? ටිකක් දෙන්න. මේක වහගන්න කැටයි වගේ. කැටයි වහගන්න ඕන. අනිත් ඔක්කොමද? Oh my god. මං ගිහලා ළමයි. ඔව් මේ. ආ? කොහොමද? මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා 3 දෙනෙක් එනවා. උඹ මොකද්ද කියලා? පොඩි දා සාක්කයෝ ඉන්නේ මොකද? මේ පාර ගියා. ඔව්. පුතත් එමේ. ඒක අයිනේ මොඩ්ඩි අරන් යන්න. හායි කියන්න. ඔක්කොම හායි කියන්න. ඕවට මේ අපි කන්ක්ලූෂන් දක්වන්නේ අපි ගෙවන්න. එනවා දැන් ඔක්කොම අරගෙන ඉවරයි කොහොමද? පාඩත් ඒක දාගෙන මොකද ඔය එදාගෙන සිද්ධාසයි.